ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම සහ ගාම්භීරම බල්ලන් වර්ගයක් වන රොට්වයිලර් ගැන. රොට්වයිලර් කෙනෙක්ගේ උපතේ ඉඳලා අවුරුදු 12ක් දක්වා වූ සම්පූර්ණ ජීවිත කාලය තුල බර පාලනය වෙන්නේ කොහොමද? ඔයාගේ රොටා නිරෝගීව වර්ධනය වෙනවද? මේ හැමදේම දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ දක්වාම බලන්න. මුලින්ම බලමු පැටියාගේ කාලය. ඒ කියන්නේ රොට් පැටියෙක් ඉපදුණු ගමන් ග්‍රෑම් 300ක් 500ක් අතර බරක් තියෙනවා. මාස දෙකක් වෙද්දී සාමාන්‍යයෙන් පැටියෙක් කිලෝ 7ක් 10ක් අතර බරක් ගන්නවා. මාස 3 වෙද්දී මේ බර කිලෝ 12ක් 17ක් දක්වා වැඩි වෙනවා. ඉතින් මේ කාලෙදී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැත්තම් ඉමුන් සිස්ටම් එක ශක්තිමත් කරන පෝෂණීය ආහාර දීම ගොඩක් වැදගත්. ඊළඟට බලමු මාස 4 සහ 8 අතර වේගවත් වර්ධනය. මාස 4ත් 8ත් අතර කාලය තමයි රොට්වයිලර්ලා වේගයෙන්ම වර්ධනය වෙන්නේ. මාස 6ක් වෙද්දී පිරිමි සතෙක් කිලෝ 30ක් 35ක් සහ ගැහැණු සතෙක් කිලෝ 25ක් 30ක් අතර බරක් ගන්නවා. මේ කාලෙදී ඔවුන්ගේ සන්ධි එහෙමත් නැත්නම් ජොයින්ට් සහ ඇටකටු වේගයෙන් වර්ධනය වෙන නිසා අධික ලෙස බර වැඩි වෙන්න එහෙමත් නැත්නම් ඕවර්වේට් වෙන්න දෙන්න එපා. මොකද ඒකෙන් හිප් ඩිස්ප්ලේසියා වගේ රෝග ඇති වෙන්න පුළුවන්. මාස 9 සිට අවුරුදු 2 මේකට කියනවා පරිණත වීම කියලා. අවුරුද්දක් වෙද්දී රොට්වයිලර් කෙනෙක් තමන්ගේ නියමිත උස ලබා ගන්නවා. හැබැයි ඔවුන්ගේ ශරීරයේ පළල් වීම නැත්නම් ෆිල් අවුට් වෙන්නේ අවුරුදු 2ක් විතර යනකම් විතරයි. පරිණත පිරිමි සතෙක් කිලෝ 45ක් 60ක් අතර සහ ගැහැණු සතෙක් කිලෝ 35ක් 48ක් අතර බරක් ගන්නවා. මතක තබා ගන්න ඕන කාරණේ තමයි රොට්වයිලර් කියන්නේ මාංශපේශී සහිත ශක්තිමත් සතෙක් මිසක් තෙල් පිරුණු තරබාරු පිටිමිටියක් වගේ සතෙක් නෙවෙයි කියලා. දැන් ඔයාගේ රොට් පැටියා අවුරුදු 2ක් සම්පූර්ණ කරලා උපරිම ජවයෙන් ඉන්න කාලය. මේ කාලෙදී බර ස්ථාවර තබා ගැනීම අනිවාර්යයි. ඔවුන්ගේ මාංශපේශී ශක්තිමත් කරන හොඳ එක්සර්සයිස් ලබා දෙන්න. බර වැඩි වුණොත් මුලින්ම බලපාන්නේ හදවතට සහ සන්ධිවලට. ඒ නිසා සිරුරේ බර ගැන මේ කාලෙදී හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. හොඳ අවුරුදු 7 සහ 9 අතර කාලය මේක තමයි වැඩිහිටි අවධිය. අවුරුදු 7 පනිද්දී රොට්වයිලර්ලා වැඩිහිටි එහෙමත් නැත්නම් සීනියර් අවධියට පා තබනවා. මේ කාලෙදී ඔවුන්ගේ ක්‍රියාශීලී බව ටිකක් අඩු වෙන නිසා කෑම ප්‍රමාණය පොඩ්ඩක් පාලනය කරන්න වෙනවා. හැබැයි එකපාරටම බර අඩු වෙනවා නම් ඒක වකුගඩු හෝ අක්මාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වයසේදී සීනියර් ඩොග් ෆුඩ් වලට මාරු වෙන එක ඔවුන්ගේ ජීර්ණ පද්ධතියට ලොකු සහනයක් කියලා මතක තියාගන්න. අවුරුදු 10 සහ 12 මේකට කියනවා ජේෂ්ඨ අවධිය. රොට්වයිලර් කෙනෙක් අවුරුදු 10ක් පනිනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. මේ කාලෙදී ඔවුන්ට ආතරයිටිස් වගේ සන්ධි රෝග ඇති වෙන්න පුළුවන් නිසා බර කිලෝ 1ක් 2ක් අඩුවෙන් තබා ගැනීම ඔවුන්ගේ වේදනාව අඩු කරන්න උදව් වෙනවා. ඇවිදීම අපහසු නම් සහ ඇඟ වෙවුලනවා නම් ඒකට කියනවා ට්‍රෙමස් කියලා. වහාම පශු වෛද්‍යවරයෙක් හමු වෙන්න වෙනවා. ඔවුන්ගේ අවසාන කාලය ආදරයෙන් සහ වේදනාවෙන් තොරව බලා ගැනීම ඔයාගේ වගකීමක්. ඉතින් ඔයාගේ රොට් බබාගේ වයස සහ බර දැන් කොහොමද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.